ඈතට පිළිගන්නවා සීතු ක්‍රියේෂන් වෙන මගේ YouTube channel එකට. ඕනේ දෙයිනේ ජජුටි හදලට කඩාගෙන යනවා. හරි. සීතු ක්‍රියේෂන් එකේ අක්කා කවදම හරි YouTube එකේ මල් හදන හැටි කියලා දෙයිනේ. මේ ගෑනට හිතුනහම කියලා බලාපොරොත්තු හිටපු හැමෝටම තමයි මේ වීඩියෝ එක. හරි. ඔන්න මේ අද ඉඳන් ඔයගොල්ලන්ට අපි රෝස මල් හදමු. මල් හදන්න ඉගෙන ගමු. මම දන්නේ මෙහිමයි ඉතින් මම කියලා 아무තු එකක් දන්නේ නෑ. ඔය ඉතින් අර හැමතැනම තියෙන ඒවා ටික තමයි මමත් දන්නේ. ඒකේ මේ දැන් මම පාවිච්චි කරන පොඩි ට්‍රික්ස් වල ඉඳගෙන අපි වැඩ ටික ඉගෙන ගමු. හැබැයි ඔන්න අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට මල් හදන හැටි කියලා දෙන්නේ නැහැ. අද වීඩියෝ එකේ තියෙන්නේ මේ ගැන පොඩි දැනුවත් කිරීමක් පමණයි. ටාඩා! හරි. සාවධානව කතා කරමුකෝ. මෙතන ඉඳන් අපි හරිම විනීතව තමයි හැසිරෙන්නේ. Oh my god. කරිකර බොරු. මුල්ම දේ තමයි පළවෙනි දේ තමයි මගේ YouTube channel එකේ හරි professional backgrounds භාවිතා කරයි professionals වචන භාවිතා කරයි වගේ දේවල් ලස්සන editing තේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මෙච්චර තමයි ඉතින් හැමදාම තියෙන්නේ. මේ ඇඳුම වෙනස් වෙයි. සමහර ඊළඟ දවස් ඉඳන් ගෙදර යනගෙන ඇඳුම් පිටින් මේ වීඩියෝ එක දායි. මොකද වැඩ කරන ගමන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. සරලයි සුන්දරයි සාමාන්‍ය එච්චර. හරි. ඊට පස්සේ දේ තමයි උපරිම සතියක එක වීඩියෝ එකක් වගේ මම ඔයගලන්ට දාන්නම්. ඇත්තටම මල් හදන එක පිළිබඳව එහෙම ලොකුවට මෙහෙම මේ අවුරුදු ගණන් උගන්වන්න දේවල් නැහැ. ඒ හින්දා අපි රෝස මල් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් අපි කියන්නේ හෑන්ඩ් මේඩ් වැඩ බිස්නස් වලට මේ අපිට බිස්නස් පැත්තට හරව ගන්න පුළුවන් දේවල් ගොඩාක් දේවල් ගැන කතා කරමු. හරි. ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳන් මගේ YouTube එකේ මේ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලෝ අරගෙන ළඟට අරගෙන ඉඳ ගන්න ඕනේ බඩු ටික මම අද කියන්න. හරිද? දැන් මොනවා හදන්නද මේක බලන්නේ? රිබන් මල් හදන්න. එතකොට ඔයගොල්ලෝ ගාව අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ රිබන්ස් තියෙන්න ඕනේ. කැලිස් නෙවෙයි රෝල්ස් තියෙන්න ඕනේ. රිබන් රෝල් අංග. ළඟපාත තියෙනවා. රිබන් රෝලක් තියෙන්න ඕනේ. ඊළඟ දවසේ ඔයගොල්ලෝ ලෑස්ති කරගන්න රිබන් එකයි. හරිද? මේ රිබන් එක අපි හදන්නේ අඟල් 1.5 රිබන් වලින්. මොනවාගෙන්ද? 1.5 රිබන් වලින්. අඟල් 1.5 රිබන් රෝලකුයි. හරිද? ඊට පස්සේ මෙන්න මේවා. බාබකියු ස්ටික් ඕනේ අපිට. ඇයි බාබකියු ස්ටික් ඕනේ? මගේ ඔළුවේ ගහගන්න. බාබකියු ස්ටික් ඕනේ මල හදන්න බා. බාබකියු ස්ටික් එකක් ඕනේ. එකක් නෙවෙයි බාබකියු ස්ටික් ළඟ තියාගන්න. මොකද කඩෙන් ඉලුවත් එකක් දෙන්නේ නැහනේ. ඊට පස්සේ අපිට ඕනේ තාන්ටදා මේක තමා මොකද මේකට කියන්නේ මේක තමා අපේ රාජකීය ගම් එක ග්ලූ ස්ටික්. මේකෙන් තමයි හැම උලව්වම අලවන්නේ. මේකෙන් නෙවෙයි මේකෙන්. හරි. ග්ලූ ස්ටික් ඕන. ඊට පස්සේ දැන් මොකෝ ග්ලූ ස්ටික් මේ මොනවාද ගින්දර පත්තු කළා ඒකේ රත් කළා අලවන්නද බෑනේ. ගන්න ඕනේ. ග්ලූ ගන්න එකක් ඕනේ. ග්ලූ ගන්න ඔයගොල්ලෝ ගන්නකොටත් දැන් මේ තියෙන එක ගන්න එකක් එකපාරට වුණාට මේ තියෙන එක ගන්න එකක්. එතකොට ඒක ක්වොලිටි එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගන්න එකක් තෝර ගන්නවා නම් දීර්ඝ කාලීනව වැඩ කරනවා නම් මොන ග්ලූ ගන්න එකද හොඳ? ගන්න ඕනේ මොන වගේ ග්ලූ ගන්න එකක්ද? මේකේ ප්‍රමාණ තියෙනවා. රීචාර්ජබල් ග්ලූ ගන්න තියෙනවා. ලංකාවෙත් තියෙනවා. මේ එතකොට අපිට එහා මෙහා අරන් යන්න පුළුවන් රීචාර්ජබල් තුවම ඔයගොල්ලන්ට තේරෙනවානේ මේ වයර් එකකට මේ ඒ කියන්නේ අපි ප්ලග් කරන්න ඕනේ නැති අපිට ඕන තැනකට ගිහින් අරන් ගිහලා වැඩ කරන්න පුළුවන් මේම ග්ලූ ගන්න තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවා ඉදිරියට ඉගෙන ගමු. හරිද? එතකොට මේ රිබන් වලත් මෙටීරියල් තියෙනවා. දැන් මේ මෙටීරියල් එකක් මේ මෙටීරියල් එකක් අපිට මල හදන්න පහසු මෙටීරියල් තියෙනවා. පහසු නැති මෙටීරියල් තියෙනවා. ඒවා වැඩි ඒවා ඉගෙන ගමු ඉස්සරහට. ඊට පස්සේ කතුරක් අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් සූර අලංකර ගන්න ඕනේ. ප්‍රොෆෙෂනල් වැඩි වුණා වගේ ඒක තේරුණා. කාඩ්බෝඩ් කෑල්ලක්. පොඩි හයිය තියෙන කාඩ්බෝඩ් කෑල්ලක් ඕනේ. ඒක මේ අවස්ථාවේ මට ඔයගොල්ලන්ට පෙන්නන්න. ළඟපාතේ මංගාව මේ වෙලාව මේව සෙල්ලම් ෆෝන් එකක් තියෙනවා. මේක වැඩක් නෑ ඉතින් මික්සෙට. හරිද? එතකොට ඔයගොල්ලන්ට ඕනේ ඝනකම වැඩි. පොඩක් ඝනකම මේ හයිය කාඩ් එකක් මේ දැන් ගන්නවා. මල් හදන කට්ටිය දන්නවා මේක මොකටද කියලා. අපේ මෙෂර්මන්ට් කාඩ් එක හදාගන්න. මෙෂර්මන්ට් කාඩ් එක හදාගන්න මෙන්න මේ රිබන් එක අපි කපාගන්නේ මොන ප්‍රමාණයටද කියලා හදාගන්න මෙෂර්මන්ට් කාඩ් එක ඕනේ. මෙෂර්මන්ට් කාඩ් එක හදාගන්න කාඩ්බෝඩ් එකක් ඕනේ. මෙෂර්මන්ට් කාඩ් එක නෙමෙයි ඕනේ. ඒකට ඝනකම එකක් ගන්න කියන්නේ අපි දැන් මෙතන එක මලක් හදලා නවත්තන්නේ නැහැනේ මේක දිගින් දිගට හදනකොට අපි ඒකෙන් තමයි
ප්‍රමාණය මැනගන්න. එතකොට මේ හැමතිස්සෙම භාවිතා වෙන හින්දා තමයි ඝනකම වැඩි කාඩ්බෝඩ් එකක් ගන්න කියලා කියන්නේ. ඔය ටික ඕනේ. ඊට පස්සේ ගාඩියක් දානවා දෙයියනි මෑරිනවා දැන් කුයි විලි හරි පිටපස්සේ වෑන් එකේ සද්දයක් නැති මානික සුළුසුළුකට අහුවලා වගේ ඒව ගණන් ගන්න එපා. ඊට පස්සේ පහනක් හොයි ඉටිපන්දමක් අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ මේ කියා දෙන්න එක්ස්ට්‍රා දේවල් හොඳද? පෑනක් උඩ මෙන්න මේ වගේ තියෙන එකක් නෙවෙයි. හරිද? මේ පේනවද? මේ වගේ තියෙන එකක් නෙවෙයි. ෆ්ලැට් එකට තියෙන අර ඇට්ලස් පෑන ඒ වගේ. ඇට්ලස් පෑන ඒ වගේ මේ ඒ වගේ ෆ්ලැට් එකට තියෙන පෑනක් මොකක් හරි පැන්සලක් මොනවා ඔයාලා හිතන්නකෝ මේ පෙත්ත මේ පුච්චලා මෙතන තලා ගන්න පුළුවන් එකක් කියලා ඇඟිල්ල පුච්ච ගන්න නැතුව ඒ වගේ ඔන්න ට්‍රික්ස් කියන්නේ අන්න ඒ වගේ දේවල් දීර්ඝ කාලිනව වැඩ කරනකොට මේක අපිට අපහසු වෙන්නත් බෑ. මේක අපි දිගින් දිගට කරගෙන යන්නත් ඕනේ. අන්න එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක පොඩි ටිප්ස් තමයි මේ කියලා දෙන්නේ මේ වැඩේ ඇස්සේ. එතකොට ඔයගොල්ලෝ දැන් ලෑස්ති කරගන්න ඕනේ මොනවද? ඔන්න මම මේ පැත්තෙන් දානවා. හරිද කියන ගමන් දානවා. ඒ තරම් මොලේ අනිවාර්යෙන් අපි ගාව රිබන් එක තියෙන්න ඕනේ. රිබන් රෝලක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බාබකියු ස්ටික් තියෙන්න ඕනේ. ග්ලූ ස්ටික් තියෙන්න ඕනේ. දැන් රිබන් එක ගන්න නම් තව ඇඟිල්ල තියෙනවා රිබන්. බාබකියු ස්ටික්, ග්ලූ ස්ටික්, ග්ලූ ගන් එක, ඊට පස්සේ කතුර, ඊට පන්දමක් හෝ පහන, ඊට පස්සේ මේ පොඩි දේවල් වලට මේ පෑනක් මොනවා හරි එකක්. ඊට පස්සේ මම මොනවද කිව්වේ තව අපිට ඕනේ කාඩ් එකක්. ගලකම දින කාඩ් එකක් ඕනේ මෙෂර්මන්ට් කාඩ් එක හදන්න. හරි. මූලිකම දේවල් රිබන් රෝස් මලක් හදන්න අවශ්‍ය වෙන මූලිකම දේවල් ටික මෙහෙම. හරිද? ඔන්න දැන් එහෙනම් අපේ අද වැඩේ කියන්නේ මේ ඔයගොල්ලන්ට ඊළඟ දවසේ මගේ වීඩියෝ එක දානකම් අපි මලක් හදනකම් කවදද දැන් මේ උන්ද මේ වීඩියෝ එක දාන්නේ කියලා බලාගෙන ඉන්නකම් ඔන්න කරන්න දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ අපි මේ වැඩේ කතා කරන අතරතුර අපි කතා කරනවා බිස්නස් එකක් කරගෙන යනකොට අපිට වෙන ප්‍රශ්න මොනවද? ඔයගොල්ලෝ මගෙන් පර්සනලි අහන ප්‍රශ්න තියෙනවානේ අත්කේ කුඩි එක මොකද්ද මෙහෙම කොහොමද කරගන්නේ? එහෙම මේ මල මෙහෙම වුණා රැපින් එක මෙහෙම මෙතන වුණා මල් චුට්ටක් නම් ඒක රැපින් කරගන්නේ කොහොමද? ගොඩක් රැපින් කරගන්නේ කොහොමද? මෙහෙම කලර්ස් එතකොට මල් වලට හරියන රැපින් එකේ පාට තෝරගන්නේ කොහොමද? එහෙම ක්‍රියේටිව් වෙන්නේ කොහොමද? මේ වගේ අමුතු ප්‍රශ්න මගෙන් අහනවානේ. ගොඩක්ම අහන ප්‍රශ්න තමයි මෙෂර්මන්ට් එක අපි කොහොමද ගන්නෙ? අඟලේ රිබන් එකට නම් කොහොමද? අඟල් එකමාරි රිබන් එකට නම් කොහොමද? අඟල් දෙකේ රිබන් එකට නම් කොහොමද? හෝන් ගහනවා වාහන වලින් ඒ අපිට වැඩක් නැහැ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න අපි විසඳගමු. ඉතින් හරි. එහෙනම් කස්ටමර් බොක්ක හිතවතුනි චූටි ගෑල් ළමයිනේ වැඩ කරන ළමයිනේ ඔක්කොම අපි මල් හදමු අද ඉඳන්. දැන් මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට මේ අපි මේ සෙෂන්ස් ටික කරන් යන අතර වාරේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අපි කතා කරන්න ඕනේ මොනවද? කියන්නේ අපි කතා කරන්න ඕනේ මොනවද? ඔයගොල්ලන්ට දැනගන්න තියෙන්නේ මොනවද? ප්‍රශ්න මොනවද? මෙන්න මේවා. එතකොට එක ප්‍රශ්න ගැන අපි මල් හදන අතරතුර අපිට වීඩියෝ එකේ කතා කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක එච්චර ගොඩක් දිග නැහැ. අපි මල් හදමු. එහෙනම් මං යනවා. මට දැන් ඇති. මට මහයිසි අපි නම් ඊළඟ දවසේ හොඳට කාලා බීලා බඩ පුරවගෙන වතුර බීලා වතුර බෝතලයක් හැපෙච්ච තියාගෙන මං කචපච කියනවා අහන්න පුළුවන්කම තියාගෙන ඔක්කොම කරගෙන කන සුද්ධ කරගෙන මේ පෙට්ටි වට්ටි බිස්කට් ඔක්කොම තියාගෙන ලෑස්තිලා ෆෝන් එක ඉස්සරහින් ඉඳ ගන්න ඕනේ. හොඳද? මල් හදන්න. එහෙනම් අයිබෝන් වාසනාව ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි අනේ ආදරේ. බයි. සබස්ක්‍රයිබ් කරන්න බෙල් ලකුණ අර ටින් 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 ගානේ ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් සුංගා එනවනේ ඔයගොල්ලන්ට. හරිද? සතුටුයි. බයි ආදරේ උම්මා එච්චරයි. වෙන මොකුත් මතක නැහැ. ගුණපිස ජපුර කැම්පස්. බයි.